369 අයිබන් සුබම සුබ උදෑසනක්. වෙලා උදෑසන 9 විනාඩි 5යි. 369 වැඩසටහන තුලින් අද දවසේත් මේ රටට මේ ජාතියට සිදු කළ වැරද්දවීම් අපේ ඉතිහාසයේ වසා දැමීම පිළිබඳව ඊටාම පැහැදිලිව ගැඹුරින් සාකච්ඡා කරන්න අපි බලාපොරොත්තු වෙනවා. ඔබ දන්නවා මේ ජාතියට වරද්දාලු තැන් අප්‍රමාණව මේ ඉතිහාසය තුල තියෙන බව. හැබැයි වර්තමාන සමාජයේ වෙද්දී අපේ මිනිස්සුන්ට කොයිතරම් දුරට අපේ ඉතිහාසය අපටම වරද්දපු තැන් අමතක වෙලා තියෙනවද කියන කාරණය අතිශයින්ම ඛේදනීය තත්වයක තමයි තියෙන්නේ. ඒ නිසා අද දවස ආරම්භ කරනකොට අපි අපේ මනසට පොඩි යෝජනාවක් කරමු. මේ රටේ ඉතිහාසය පිළිබඳව අපට වරද්දපු තැන් පිළිබඳව අපි නිවැරදිව අවබෝධ කරගෙන මේවා නිවැරදි කරගන්න තැනකට ඊළඟ පරම්පරාව නිවැරදි කරන මාවතකට අපිට එළඹෙන්න පුළුවන් නම් පය තියන්න පුළුවන් නම් ඒකම ජාතියක් විදිහට රටක් විදිහට අපි ලබන විශාල ජයග්‍රහණයක්. ඒ නිසා චක්‍ර FM 369 වේදිකාව නිර්මාණය කරන්නෙම කිසිම කලබලයකින් තොරව ක්‍රමානුකූලව අපෙන් වසන් කළ අපේම ශිෂ්ටාචාරය පිළිබඳව කතා ප්‍රවෘත්තිය ජන සමාජගත කරන්න. ඒ වගේම අපේ ජාතියට ජාතිය අහිමි කිරීමේ කූට ප්‍රයෝග පිළිබඳව ආයමත් මතක් කරලා නිවැරදි කරගත හැකි තැන් ඊටාම හොඳින් යලි නිවැරදි කර ගැනීමේ මාවතට ප්‍රවිෂ්ඨ වෙන්න තමයි ප්‍රවිෂ්ඨ කරවන්න තමයි 369 වේදිකාව නිර්මාණය වෙන්නේ. ඔබ දන්නවා අපේ ඉතිහාසයේ පාරම්පරිකව පැවතාපු කතාවක් තියෙනවා. ඒ තමයි අපේ හෙළ අටුවාව අඩි 72ක් උසට ගොඩ ගහලා ගිනි තිබ්බ කතාව. එහෙම නැත්නම් මේකට කියනවා ඇත්තු 7 දෙනෙක්ගේ උසට මේ පුස්කොළ පොත් පැරණි හෙළ අටුවා ගොඩ ගහලා ගිනි තබපු කතාව. හැබැයි අද වෙද්දී මේ අපේම දැයේ ඉපැරණි ග්‍රන්ථ විනාශ කිරීම පිළිබඳව කතා ප්‍රවෘත්තීන් ගැන වර්තමාන පරම්පරාවට නිසි අවබෝධයක් තියනවාද කියන කාරණේ ගැන අපිට වෙනම හිතලා බලන්න හොයලා බලන්න සිද්ධ වෙලා තියෙනවා. ඒ නිසා අද 369 වෙන්නේ ඇත්තටම මේ දේවල් සිද්ධ වුණේ කොහොමද කියලා සාකච්ඡා කිරීම සඳහා. ඒ නිසා අද දවස ඊටාම වැදගත් වෙයි. අපේ ඉතිහාසයේ වසන් කිරීම සඳහා, අපේ ඉතිහාසය විකෘති කර දැක්වීම සඳහා මිත්‍යා රජවරුන්, මිත්‍යා ඉතිහාස කතාපුවත් අපේ ඉතිහාස ග්‍රන්ථවලට ඇතුළත් කිරීම සඳහා මොනවද දියත් වෙච්ච කූට ප්‍රයෝග කියලා දැනගන්න ඔබට අද දවසේ ඊටාම වැදගත් වේවි. ඒ නිසා ඔබට ඊටාම ආදරෙන් ආරාධනා කරනවා රැඳී ඉන්න අපිත් එක්කම මේ චක්‍ර FM 369 මම ගායන් සඳකලුම් නොහොත් සහස්‍රමුඛ රාවණ 369 වෙලා උදෑසන 9 විනාඩි 13යි. ඔබ දන්නවා අපේ හෙළ ශිෂ්ටාචාරයට හෙළ ඉතිහාසයට මොනතරම් පහර දීම් මොනතරම් යටපත් කිරීම මොනතරම් අසාධාරණකම් මේ ඉතිහාසය තුල සිද්ධ වෙලා තියෙනවද කියලා. හැබැයි සමහර දේවල් පිළිබඳව ලිඛිත සාක්ෂි සොයා ගැනීම කොයිතරම් අසීරුද කියලාත් ඔබ දන්නවා. කොහොම වුණත් ජාතියකට එහෙම නැත්නම් ශිෂ්ටාචාරයකට පහර දෙන්න පුළුවන් සාධනීයම එහෙම නැත්නම් සතුරා විසින් යොදා ගන්න වඩා ප්‍රයෝජනවත්ම ආකාර කිහිපයක් තියෙනවා. ඒ තමයි ඒ ශිෂ්ටාචාරයේ ජන විඥාණයට පහර දීම, ඔවුන්ගේ භාෂාවට පහර දීම, ඔවුන්ගේ සංස්කෘතියට පහර දීම. මේවා තුලින් ජාතියක් සහ මුලින්ම විනාශ කර දාන්න පුළුවන්. විශේෂයෙන්ම මිනිස්සු ජීවත් වෙයි මේ මහ පොළොවේ. හැබැයි ඔවුන් නියෝජනය කරපු ශිෂ්ටාචාරයවත්, ඔවුන්ගේ ඓතිහාසික කතාවස්තුවත්, එහෙම නැත්නම් ඔවුන්ගේ ඇදහිලි විශ්වාස ක්‍රම මත රඳා පැවතුණු ජීවන ක්‍රමවේදයවත් මේ මහ පොළොවේ ඉතිරි වෙන්නේ නැහැ. බොහෝ ශිෂ්ටාචාරවලට බටහිර ජාතීන් කළ විනාශය මේ හා සමාන එකක්.
හෙළ ශිෂ්ටාචාරයට විතරක් නෙවෙයි ලෝක ඉතිහාසයේ පැවතුණු බොහෝ ශිෂ්ටාචාරවලට බොහෝ වැදගත් ජන කොට්ටාශවලට ජන වර්ගවලට මේ විනාශය බටහිර ජාතීන් විසින් සිදු කිරීම අපට වර්තමාන සමාජය තුලත් දැක ගන්න පුළුවන්කම තියෙනවා. කොහොම වුණත් ඉතිහාසයේ පටන්ම විවිධ ආක්‍රමණ විවිධ පහර දීම් බලතණ්හාව නිසා සිදු කළ විවිධ ක්‍රියාවන් නිසා විවිධ ජාතීන් විනාශයටපත් වුණා. මේ අතර ප්‍රමුඛම ඛේදවාචකයේ සිද්ධ වුණේ හෙළ ජාතියට බව අපට ඉතාම පැහැදිලි. දැන් මේ කතා කරන්නේ මහා ඓතිහාසිකයකට ගිහිල්ලා නෙවෙයි. අපේ මෑත කාලීන ලිඛිත ඉතිහාසය දිහා බැලුවත් අපට කොයිතරම් අපේ ඉතිහාසයටම පහර දීම් තියනවාද කියලා ඉතාම පැහැදිලිව ඔප්පු සිද්ධ වෙනවා. කොහොම වුණත් මේ සියලු වෙනස්කම් ලිඛිතව වෙනස් කිරීම සිද්ධ වෙන්නේ මහා නාම හිමිගේ මූලිකත්වයෙන් බව අපට පැහැදිලි. දැන් මේක කතා කරනකොට සමහර අයට හිතෙන්න පුළුවන් අන්න මහා වංශයට විරුද්ධව කතා කරනවා. අන්න මහා වංශය කියන ග්‍රන්ථයට එරෙහි වෙනවා. මහා වංශය කියලා කියන්නේ අපි විමසා බැලිය යුතු ග්‍රන්ථයක් විනා අපි හිස් මුදුනේ තබාගෙන යා යුතු ග්‍රන්ථයක් නෙවෙයි. ඒ නිසා යම්කිසි තැනක යම්කිසි ග්‍රන්ථයක වරදක් තියෙනවා නම් අඩුවක් තියෙනවා නම් ප්‍රශ්නයක් තියෙනවා නම් අවුල් සහගත තත්වයක් තියෙනවා නම් ඒ පිළිබඳව සාකච්ඡා කිරීම මේ ජාතිය විසින් සිදු කළ යුතු වෙනවා. මොකද මට පෞද්ගලිකව තියෙන ප්‍රශ්නයක් මේක ඔබටත් ඇති. මේ රටේ මේ මහ පොළොවේ අපේ මාතෘභූමියේ ඇත්තටම ප්‍රඥාවන්තයින් ජීවත් වුණේ නැද්ද? අපේ ඉතිහාසය කියන්න. අපේ ඉතිහාසය ලියා දක්වන්න ප්‍රඥාවන්තයෝ හිටියේ නැද්ද? මේ ප්‍රශ්නේ අපිට ඊටාම තදින් තියෙනවා. ඒකට හේතුව තමයි අපිට පේන්නේ නැහැ මේ සිංහල බෞද්ධ රාජ්‍යයේ සිංහල බෞද්ධයෙකු විසින් මේ ඉතිහාසය ලියා දක්වා තිබීම අපට පේන්නේ නැහැ. මේ නොපෙනීම කොයිතරම් අවුල් සහගත තත්වයක්ද කියලා ඔබට පැහැදිලි ඇති. ඒකට හේතුව තමයි අපේ ඉතිහාසයේ මේ තාක් දුරට අපට කියලා තියෙන්නේ එක්ක විදේශිකයන් විසින් එහෙම නැත්නම් අන්‍ය ජාතිකයෙක් විසින්. දැන් අන්‍ය ජාතිකයෙක්ට හෝ විදේශිකයෙක්ට මේ රටේ භාෂාව ඒ තරම් දුරට ප්‍රගුණ කරන්න පුළුවන්කම ලැබුණද? ඒ කියන්නේ ඔබ හිතලා බලන්න මේ සියලුම පඬිවරුන් එක්ක විදේශිකයන් එහෙම නැත්නම් වෙනත් ජාතිකයන්. එතකොට අපේ රටේ මිනිස්සුන්ට නොතිබුණු තරමේ මහා විශාල දැනුම් සම්භාරයක් අපේ රටේ භාෂාව පිළිබඳව සංස්කෘතිය පිළිබඳව ඔවුන්ට ඇති වුණේ කොහොමද? මේ ප්‍රශ්නය පිළිබඳව අපි ඊටාම ගැඹුරින් සාකච්ඡා කළ යුතු නැද්ද? මගේ ප්‍රශ්නය කෝ අපේ රටේ සිංහල බෞද්ධයෙකු විසින් ලියපු ඉතිහාසයක්? කෝ අපේ ඉතිහාසය පිළිබඳව සුද්ධ කිරීමක් සිංහල බෞද්ධයෙකු විසින් කරපු? හෙළ බෞද්ධයෙකු විසින් කරපු? අපි තවමත් මේ ඇදගෙන යන්නේ ඊටාම දුර්වල විදිහට අපිට බලහත්කාරයෙන් පෝපු විකෘති කරපු ඉතිහාසයක් බව මම ඔබට මතක් කරන්න කැමතියි. අද 369 අපි වෙන් කරන්නේ මෙන්න මේ පිළිබඳව ගැඹුරු සංවාදයකට. රැඳින්න අපිත් එක්කම මේ චක්‍ර FM 369. 369 වෙලාව උදෑසන 9:21යි. අපි සාකච්ඡා කරමින් ඉන්නේ අපේ ජාතියට කරපු විනාශයන් පිළිබඳව. අපේ ජාතිය විනාශ කිරීම සඳහා අපේ ජාතිය යටපත් කිරීම සඳහා මොනතරම් කූට ප්‍රයෝග ඉතිහාසය තුල සිද්ධ වුණාද කියන කාරණේ පිළිබඳව අපි සාකච්ඡා කරමින් ඉන්නවා. මේ සියල්ල සිද්ධ වීම ආරම්භ වෙන්නේ මහානාම හාමුදුරුවන්ගේ කූට ක්‍රියාවලියකින් පසුව බව මම ඔබට මතක් කළා. විශේෂයෙන්ම ක්‍රිස්තු වර්ෂ 412 දී විතර මේ අනුරාධපුර මහා විහාරයේ මූලික කරගෙන පාලකීන්ට ඊටාම පක්ෂග්‍රාහී විදිහට කටයුතු කරගෙන මේ රටේ පාලකීන්ට විවිධ උපදෙස් අනුබල දෙමින් හිටියේ විශේෂයෙන්ම මේ මහානාම හාමුදුරුවෝ. මහානාම හාමුදුරුවෝ කියලා කියන්නේ කාලිංග සොලි සම්භවයක් තියෙන හිමිනමක්. ඒ නිසා උන්වහන්සේට ඕන වුණා මේ රටේ ඉතිහාසය වෙනත් විදිහකට ජන සමාජගත කරන්න. මේ රටේ මිනිස්සුන්ගේ ඒ වෙද්දි තිබුණු ඊටාම නිහතමානී ගුණයේ හින්දා යටහත් පහත් භාවයේ හින්දා මේ කටයුතු ඊටාම පහසු වුණා. විශේෂයෙන්ම මේ වෙද්දි අපේ රටේ මහානාම කුමාරයා රාජ්‍යත්වයට පත් වෙන සමය. ඒ නිසා මහානාම
හිමියන් කළේ මේ මහානාම රජුත් එක්ක එකතු වෙලා මහානාම රජුට උපදෙස් දෙන මුවාවෙන් මේ බෞද්ධ ඉතිහාසය ප්‍රචලිත කරවීමේ උමනාව පෙන්වමින් මහා විහාරයට මේ රටේ අස්සක් මුල්ලක් නැර තිබුණු ඉතිහාස මූල ග්‍රන්ථ එහෙම නැත්නම් හෙළ අටුවා ටික ගේන්න කටයුතු කරපු එක. මහානාම රජුරුවන්ගේ රාජාන ඇතුව මේ නියෝගය නිකුත් කරාට පස්සේ මේ රටේ අස්සක් මුල්ලක් නැර තිබුණු හෙළ අටුවා ටික ඔක්කොම මහා විහාරයට එකතු වුණා. මෙන්න මේ මහා විහාරයට එකතු වෙච්ච පුස්කොළ පොත්වල එහෙම නැත්නම් හෙළ අටුවාවල අටුවා ග්‍රන්ථවල උස පිළිබඳව සඳහන් කිරීමේදී තමයි කියන්නේ ඇතුන් 7 දෙනෙකුගේ උසට මහා විහාරයට මේ හෙළ අටුවා එකතු වුණු බව. මේකම තමයි වෙනත් ආකාරයකට අඩි 72ක් උසට මහා විහාරයට මේ හෙළ අටුවා එකතු කරපු කතා ප්‍රවෘත්තිය ජන සමාජගත වුණේ. මිනිසු පාරම්පරිකව මේ කතාව අරගෙන ආවා. විශේෂයෙන් මේ මහා විහාරයට මහානාම හිමි විසින් මහානාම රජුගේ රාජාන ඇතිව යොමු කරපු මේ නියෝගයේ හින්දා රටේ අස්සක් මුල්ලක් නැර හිටපු මිනිස්සු Taman සතුව තිබුණු පන්සල් සතුව තිබුණු ස්වාමින් වහන්සේලා ඒවා ගෙනවිත් දුන්නා. මිනිස්සු ඒවා ගෙනවිත් දුන්නා. මහා විහාරයට විශාල වශයෙන් හෙළ අටුවා ඒක රාශී වීම සිද්ධ වුණා. මෙන්න මේ හෙළ අටුවා ඒක රාශී වීමත් එක්ක මේ කූට ප්‍රයෝග දියත් වීම මහානාම රජුත් නොදැන තමයි සිද්ධ වුණේ. විශේෂයෙන්ම මහානාම රජු කියලා කියන්නේ බුදු සමයට මේ මහ පොළොවට ආදරය කරපු රාජ්‍ය නායකයෙක්. මේ රාජ්‍ය නායකයා මුලා කරමින් තමයි මහානාම හාමුදුරුවෝ විසින් මේ ක්‍රියාන්විතය දියත් කෙලේ. විශේෂයෙන්ම උතුරු ඉන්දියාවෙත් දකුණු ඉන්දියාවෙත් බුදු සමයේ මේ වෙනකොට යම් තාක් දුරකට ව්‍යාප්ත වෙලා තිබුණට දකුණු ඉන්දියාව තුල පැහැදිලිවම තිබුණේ මරා ගැනීම, එනකොටා ගැනීම, ලේ වැගිරීම, ලේ පිපාසිත රාජ්‍ය පාලනයක් විදිහට තමයි දකුණු ඉන්දියාව තුල ඒ වෙනකොටත් තිබුණේ. උතුරු ඉන්දියාව තුල විශේෂයෙන්ම ඒ වෙද්දි ඊටාම සාමකාමීව රාජ්‍ය විචාරීම සිද්ධ වුණා. ඒ නිසා දැන් මේ සමය වෙනකොට හෙළ අටුවා සියල්ල මහා විහාරයට එකතු වීමත් එක්ක මහානාම හාමුදුරුවෝ විසින් දකුණු ඉන්දියාවට පණිවුඩ යවනවා මේ හෙළ අටුවා සංස්කෘතියට පරිවර්තනය කිරීම වෙනුවෙන්. මේ පරිවර්තනය කිරීම සිද්ධ කරන්න තවත් විශේෂ කාරණයක් මහානාම හාමුදුරුවන්ට මූලික වුණා. විශේෂයෙන්ම දැන් මේ පිළිබඳව කතා කිරීමේදී ඔබ ඊටාම පැහැදිලිව දැනගත යුතු දේ තමයි අපට අපේ ඉතිහාසය පිළිබඳව සමහර ශුද්ධවන්තයින් යයි සිතා සිටින සමහරුන්ගේ රෙදි උනා තැබෙන බව අපට මේ ඉතිහාසය පිළිබඳව නිසි විමර්ශනයක් කරනකොට පේනවා. ඒ නිසා අපට දැනට මේ ඉතිහාසය පිළිබඳව තියෙන යම්කිසි රාමුවක් වේද මනසින් මේ රාමුව ගලවා ඉවත් කරලා ඊටාම නැවුම් කතා ප්‍රවෘත්තියක් අහනවා වගේ මේ කතාවට සවන් දෙන්න. ඊට පස්සේ ඔබට පුළුවන් ඔබ දැනට දැනන් හිටපු කතාවත් දැන් මේ අහපු කතාවත් දෙක සංසන්දනය කරලා ඔබට හරි උත්තරයක් හොයාගන්න ඔබේ මනසට ඔබ යෝජනා කරන්න. මම මේ හෙළිදරව් කරමින් ඉන්නේ අපේ රටේ ඉතිහාසයට ඊටාම සාහසික විදිහට කූට විදිහට හිතාමතා සැලසුම් සහගතව සංවිධානාත්මකව කරපු පහර දීම පිළිබඳව. දැන් අපි ඉතා හොඳින් දන්නවා ක්‍රිස්තු වර්ෂ 412 විතර වෙනකොට අනුරාධපුර මහා විහාරය මූලික කරගෙන කාලිංග සොලී සම්භවයක් තිබුණු මහානාම හාමුදුරුවෝ මේ රජයට පක්ෂපාතීව එහෙම නැත්නම් රාජ්‍ය නායකයින්ට අනුබල දෙමින් උපදෙස් දෙමින් මේ මහා විහාරය තුල වාසය කරපු බව දන්නවා. එතකොට දැන් ඔබට මතකයි මහානාම රජුරවන්ට මේ මහානාම රජුරුව රජවීමත් එක්ක මහානාම රජුට උපදෙස් දීලා රජුගේ රාජානෙන් නියෝගයක් නිකුත් කළා. රටේ අස්සක් මුල්ලක් නැර තිබුණු හෙළ අටුවා ටික සියල්ල මහා විහාරයට ගෙන්න ගත්තා. මේ ගෙන්න ගත්ත හෙළ අටුවා ඇතුන් 7 දෙනෙකුගේ උසට ඒ කියන්නේ ඒ තරම් විශාල ප්‍රමාණයක් මහා විහාරයට හෙළ අටුවා එකතු වුණා. දැන් ඊළඟට අපි බලන්න ඕන මේවා පරිවර්තනය කළේ කවුද? මේවා පරිවර්තනය කරන්න ආවේ කොහෙන්ද? එහෙම පරිවර්තනය කරාට පස්සේ මේ හෙළ අටුවා වලට සිද්ධ වුණේ මොකද්ද කියලා තමයි අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. රැඳින්න අපිත් එක්කම මේ චක්‍ර FM 369 වෙලාව දැසන 9 විනාඩි 38යි.
අපි සාකච්ඡා කරමින් ඉන්නවා අපේ ජාතියේ ලිඛිත ඉතිහාසයට මොකද වුනේ කියලා. ඔබ දැන් දන්නවා මහා විහාරයට මේ රටේ අස්සක් මුල්ලක් නැර තිබුණු සියලුම හෙළ අටුවා ගෙන්වගත්තු පුවත. මොකද මේක රාජ අනක් හින්දා අපේ පන්සල්වල හිටපු ස්වාමින් වහන්සේලාත් ඒ වගේම මේ රටේ උගතුන් Taman සන්තකේ තිබුණු හෙළ අටුවාත් මේ සියල්ල මහා විහාරයට ගෙනත් බාර දුන්නා. කොහොම වුණත් දැන් මහා නාම රජුරෝ හිතන් ඉන්නේ මේවා සංස්කෘතියට පරිවර්තනය කරලා විශේෂයෙන්ම නාලන්දා ජාත්‍යන්තර විශ්වවිද්‍යාලයේ ඉගැන්වීම් කටයුතු සඳහා තමයි යොදව ගන්න කියලා. විශේෂයෙන් එහෙම කාරණයකුත් මේ අතර සිද්ධ වුණා. ඒ තමයි උතුරු ඉන්දියාවෙන් මේ නාලන්දා විශ්වවිද්‍යාලයේ ඉගැන්වීම් කටයුතු සඳහා හෙළ අටුවා එහෙම නැත්නම් මේ සිංහලෙන් තිබුණු හෙළබසින් තිබුණු අටුවා පරිවර්තනය කරලා සංස්කෘතයට නාලන්දා විශ්වවිද්‍යාලය තුල ඉගැන්වීම සඳහා වෙනම ක්‍රියාන්විතයකුත් සිද්ධ වුණා. රජු දැනන් හිටියේ මේ කාරණේ සම්බන්ධයෙන් පමණයි. ඒ නිසාම උතුරු ඉන්දියානු මහා සංස්කෘතික පඬිවරයෙක් වෙච්ච ධර්මපාල භික්ෂුන් වහන්සේගේ මූලිකත්වයෙන් සංස්කෘත පඬිවරු රාශියක් අපේ රටට මේ කාලෙදී වැඩම කළා. අපේ හෙළ අටුවා සංස්කෘතියට පරිවර්තනය කිරීම සඳහා. මෙන්න මේ කාලවකවානුවේ තමයි මහානා මහාඳුරෝ දකුණු ඉන්දියාවට පණිවිඩය දෙන්නේ. උතුරු ඉන්දියාවෙන් මෙන්න මෙහෙම පිරිසක් ඇවිල්ලා සංස්කෘතියට පරිවර්තනය කරගන්නවා. එහෙම වුණොත් මේගොල්ලන්ගේ ඉතිහාසය ලෝකේ පුරාම ව්‍යාප්ත වෙන්න ගන්නවා. ඒ නිසා මෙය වෙනස් කිරීම සඳහා දකුණු ඉන්දියාවෙන් පඬිවරුන් වහාම මේ රටට එවිය යුතු බවට මහානා මහාඳුරෝ තමයි දකුණු ඉන්දියාවට පණිවිඩ යවන්නේ. මේ පණිවිඩ යැවීමේ ප්‍රතිඵලයක් විදිහට දකුණු ඉන්දියාවෙන් ഘോഷ හාමුදුරුව ප්‍රමුඛ ඔබ දැන් දන්නවා බුද්ධ ഘോഷ හිමි. මේ බුද්ධ ഘോഷ හිමි ප්‍රමුඛ කාලිංග සොලි ආන්ද්‍රා ද්‍රවිඩ කේරළ චීවරධාරීන් දහස් ගණනකින් මේ රට පිරෙන්න පටන් ගන්නවා. දකුණු ඉන්දියාවෙන් චීවර අන්දවාය වූ විශාල පිරිසක් මේ අතර හිටියා. විශේෂයෙන් මේ කුමන්ත්‍රණකාරී ආක්‍රමණකාරී පිරිසත් මහා විහාරයට ආවා. දැන් මහා විහාරයේ එක පැත්තක හෙළ අටුවා ටික සංස්කෘතයට පරිවර්තනය කරනවා නාලන්දා විශ්වවිද්‍යාලයේ ඉගැන්වීම් කටයුතු සඳහා. අනෙක් පැත්තක හෙළ අටුවා ටික පාලියට පරිවර්තනය කරනවා දකුණු ඉන්දියානු කුමන්ත්‍රණයේ ප්‍රතිඵලයක් විදියට. දැන් ධර්මපාල හිමි ප්‍රමුඛ සංස්කෘතයට පරිවර්තනය කරගන්න ආපු හෙළ අටුවා ටික සියල්ල සංස්කෘතයට පරිවර්තනය කරගෙන නාලන්දා විශ්වවිද්‍යාලයේ අධ්‍යාපන කටයුතු සඳහා මෙහි ආපු ඒ පිරිස මේ හෙළ අටුවා සංස්කෘතයට පරිවර්තනය කරගත්තට පස්සේ උතුරු ඉන්දියාව දක්වා නැවත ගමන් ආරම්භ කරනවා. මෙන්න මේ ගමන් ආරම්භ කිරීමත් එක්ක තමයි කුමන්ත්‍රණය දියත් වෙන්නේ. ඔබ දන්නවද මහා නාම රජුගේ අනින් මේ රට පුරා තිබුණු හෙළ අටුවා ටික මහා විහාරයට ගෙන්වගෙන නාලන්දා විශ්වවිද්‍යාලයේ ඉගැන්වීම් කටයුතු සඳහා මේවා සංස්කෘතයට පරිවර්තනය කරගෙන ධර්මපාල භික්ෂුව ප්‍රමුඛ ඒ පඬිවරුන් උතුරු ඉන්දියාවට ගියාට පස්සේ ඒ ඈමත් එක්කම මේ රටේ කුමන්ත්‍රණය දියත් වෙන්න පටන් ගත්තා. මේ කුමන්ත්‍රණයේ ප්‍රතිඵලයක් විදිහට මොකද උනේ? මහා නාම රජුව ඝාතනය කෙරුණා. මේ මහා නාම රජුගේ ඝාතනය ඉතිහාසය තුල සවිස්තරව විග්‍රහ වෙන්නේ නැහැ. මොකද මේ ඉතිහාස කාරණා විකෘති කිරීම සිද්ධ වෙච්ච හින්දා අපේ මිනිස්සු දැනගත යුතු බොහෝ තැන් සංගවාලීම සිද්ධ කළා. විශේෂයෙන්ම මහා නාම රජුගේ මරණයත් එක්ක රාජ්‍යත්වයට පත් වෙන්නේ සොත්තිසේන රජු. මේ කාලෙදී සිංහල පාලකයෝ වගේම සිංහල භික්ෂුන් වහන්සේලා සොයා ඝාතනය කිරීම සිද්ධ කළා. දැන් මේ ඉතිහාස කාරණා පිළිබඳව කිසිවක් නොදැන වර්තමාන පරම්පරාව ඉදිරියට යන්න උත්සාහ කරනවා නම් ඒ පරම්පරාවෙන් අපේ ජාතියට අත්වන සෙත මොකද්ද කියන එක සම්බන්ධයෙන් අපි වෙනම සිතා බැලිය යුතු වෙනවා. ඒ නිසා තමයි 369 වේදිකාවේදී මේවා පිළිබඳව මතක් කිරීම, මේවා පිළිබඳව ඔබට ආයමත් මතක් කර දීලා මේ මනස යලි සකස් කිරීම සිද්ධ කිරීම සඳහා කටයුතු කරන්නේ හිඳයි. ඔබට අමතකව ගිය, ඔබට අමතක කරවන්න උත්සාහ කරන, ඒ වගේම ඔබටත් කිසිම ගාණක් නැතුව අමතක කරන ඔබේම ඉතිහාස කතාව ඇතුලේ අපේ ජාතියට සිද්ධ වෙච්ච ඛේදනීය ඉරණම වචන වලින් විග්‍රහ කරන්න බැරි තරම්. මහා නාම හාමුදුරුවෝ ඊටාම සද්භාවයෙන් යුතුව මේ වැඩේ කරා කියලා ඔබ පිළිගන්නවා නම්, මෙතෙක් පිළිගෙන හිටියා නම් ඔබට ඒ පිළිබඳව දැනුම ප්‍රශ්න කරන සමය තමයි මේ ආරම්භ වෙන්නේ. මහා නාම රජු විසින්
ඊටාම මේ සක්සුදක්සේ ඒ ඊටාම පැහැදිලිව කියන්න පුළුවන් මහා නාම රජු විසින් මේ නියෝගය කරලා හෙලාටුවා සියල්ල මහා විහාරයට ගෙන්වලා දෙන්නේ සද්භාවයෙන් යුතුව. අධ්‍යාපන කටයුත්ත පිණිස අපේ රටේ තිබෙන දැනුම් පද්ධතිය ලෝකේ පුරා ව්‍යාප්ත කිරීම පිණිස. හැබැයි ඒක පිටුපස්සේ තිබුණු මහා අඳුරු গুপ্ত බලවේගය පිළිබඳව මහා අඳුරු ශාපය පිළිබඳව ඒ යටින් ක්‍රියාත්මක වෙච්ච මහා අඳුරු කුමන්ත්‍රණය පිළිබඳව මහා නාම රජු දැනගෙන හිටියේ නැහැ. කොහොම වුණත් උතුරු ඉන්දියානුවන් මේ සංස්කෘතියට පරිවර්තනය කරගෙන ගියාත් එක්කම යනවත් එක්කම මහා නාම රජුට Tamanගේ ජීවිතයෙන් සමුගන්න සිද්ධ වෙනවා. ඒ අනුව රජ වෙන සොත්තිසේන ද්‍රවිඩ බිසවකට දාව උපදින දරුවෙක්. මේ සොත්තිසේන රජු රාජ්‍යත්වයට පත්වීමත් එක්ක අපේ රටේ භික්ෂූන් වගේම බෞද්ධ පාලකයෝ බෞද්ධ රාජ්‍ය නායකයෝ සියලු දෙනා හොයා ඝාතනය කරන්න පටන් ගත්තා. ඒක ඊටාම අඳුරු සමයක ආරම්භයක්. මේ අඳුරු සමයේ ආරම්භයෙන් පස්සේ මොකද වුනේ? ඒක තමයි අතිශයින්ම වැදගත් කාරණය. අපි මේ පිළිබඳව කතා කරනවා. රැඳී ඉන්න අපිත් එක්ක මේ චක්‍ර FM 369. චක්‍ර FM හිරු නොබසින රේඩියෝ. 369. වෙලා උදෑසන 9:51යි. අපි සාකච්ඡා කරමින් ඉන්නවා අපේ ජාතියේ ලිඛිත ඉතිහාසය වෙනස් කරලා අපට වෙනම ලිඛිත ඉතිහාසයක් ලියලා දීපු ඒ කූට ක්‍රියාදාමය පිළිබඳව අපි සාකච්ඡා කරමින් ඉන්නවා. ඔබ දන්නවා මේ වනතුරු අපේ සාකච්ඡාවේ මොන වගේ දේවල් සම්බන්ධයෙන් සාකච්ඡා කළාද කියලා. විශේෂයෙන් මහා නාම රජුගේ ඝාතනය දක්වාම අපි මේ සාකච්ඡාව කරගෙන ආවා. හැබැයි මහා වංශය තුල පවා මේ මහා නාම රජුගේ අවසන් භාගය පිළිබඳව එතරම් දීර්ඝ පැහැදිලි කිරීමක් කෙරෙන්නේ නැහැ. හරියට රටදැයි සමයට ඉතාම හොඳින් සේවයක් කරලා ස්වභාවිකව මරණයට පත් වුණා වගේ කතාවක් තමයි මේ ඉතිහාසය තුල ලියවෙන්නේ. හැබැයි සිද්ධ වුණු සත්‍ය සම්පූර්ණයෙන්ම යටපත් කිරීම අපට හැම තැනකම දක්නට ලැබෙනවා. විශේෂයෙන් මේ හෙළ අටුවා ටික පාලියට පරිවර්තනය කරගත්තට පස්සේ මහා නාම රජුගේ ඝාතනය පිළිබඳව ඒ වගේම මහා නාම රජුගෙන් පස්සේ සොත්තිසේන රජවීම පිළිබඳව වෙනම විකෘති කතාපුවත් අපේ ඉතිහාසයට එකතු කළ බව අපට ඉතා හොඳින් පැහැදිලි. ඒක තහවුරු කරන්න මහා වංශය තුල පවා අන්තර්ගත කළා සොත්තිසේන කියලා කියන්නේ දෙමළියකට දාව වුණත් මහා නාම රජුට දාව ඉපදුණු දරුවෙකු බව. ඒ සමහර විට එහෙම කතාවක් සමාජය තුල ව්‍යාප්ත කරන්න නැත්තේ සමාජයෙන් එල්ල වෙන්න පුළුවන් පුරවැසියන්ගෙන් එල්ල වෙන්න පුළුවන් අරගලයට එහෙම නැත්නම් මේ ඉරහිවීමට පිළිතුරක් හැටියට වෙන්නත් පුළුවන්. කොහොම වුණත් මේ සොත්තිසේන රජ වුණාට පස්සේ මම ඔබට කිව්වා අපේ රටේ භික්ෂුන් වහන්සේලා වගේම සිංහල පාලකයෝ සොයා ඝාතනය කිරීම ආරම්භ වුණු බව. මේ සොත්තිසේන රජ වුණාට පස්සේ සොත්තිසේනව මරලා චත්තග්‍රාහක තමයි රජ වෙන්නේ. මේ චත්තග්‍රාහක රජ වුණාට පස්සෙත් මේ ද්‍රවිඩ පාලන සමය අවුරුදු 29ක් පුරාවට මේ රටේ තියෙනවා. මේ රටේ අවුරුදු 29ක් පුරාවටම ශාපයක් වගේ මේ මාතෘභූමියට මේ ද්‍රවිඩ පාලනය බලපෑම් කරනවා. මෙන්න මේ අවුරුදු 29ක කාල සීමාව ඇතුලේ තමයි මහා විහාරයට ගෙන්නපු හෙළ අටුවා පාලියට පරිවර්තනය කර ගැනීමෙන් පස්සේ ඇතුන් 7 දෙනෙකුගේ උසට තියලා සහ මුලින්ම ගිනිබත් කිරීම සිද්ධ කළේ. මේ ඉතිහාසය පිළිබඳව ඔබ දන්නේ නැත්නම් වහාම මේ ඉතිහාසය සොයා බලන්න. අපේ ජාතියේ අක්මුල් පිළිබඳව හොයනකොට සමහර කතා වලට ලිඛිත මූලාශ්‍ර බය නැතුව ඉල්ලන අද කාලේ සමහර චණ්ඩි දිහා බලපුවාම අපට පේනවා ඒ කාගෙන් උපන් දරුවන්ද කියලා. මොකද උන්ට ඊටාම් පැහැදිලි අදහසක් තියෙනවා මේ හෙළාටුවා සියල්ල ගිනිබත් කරපු පුවත. ඒ නිසා ලිඛිත සාක්ෂි කිසිවක් නැහැ කියලා තමයි ඒ අය විශ්වාස කරන් ඉන්නේ. හැබැයි මහා නාම රජුරුවන්ගේ අනින් ගෙන්නපු හෙළාටුවා වලට අමතරව තවත් හෙළාටුවා ඉතිරි වෙච්චා මේ රටේ අස්සක් මුල්ලක් නැර පවතින බව මම ඒ අයට මතක් කරන්න කැමතියි. විශේෂයෙන්ම දැන් මේ මහා නාම හාමුදුරුවෝ මේ කුමන්ත්‍රණයේ පිටුපස්සේ ඉන්න බව
අපිට කොහොමද තහවුරු කරගන්න පුළුවන් වෙන්නේ? නිවැරදි හෙළ අටුවාවල දක්වලා තිබුණු සියලුම ඉතිහාස කරුණු විකෘති කරලා ඒවා පටලවලා බොරු රජවරු දාලා බොරු කතාපුවත් නිර්මාණය කරලා බොරු වර්ෂ ක්‍රම දාලා බොරු කාල සීමා දාලා මේක නූල් බෝලයකටත් වඩා අන්ත විදිහට පැටලුවාට පස්සේ අපේ ජාතියට අපේ ජාති ඉතිහාස කතාව විසඳා ගැනීම අතිශයින්ම අපහසු බව අරුමයක් නෙවෙයි. කොහොම වුණත් මේ ද්‍රවිඩ පාලනයේ අවසාන සමයේ හිටපු පීටිය මරලා ධාතුසේන කුමාරයා මේ හෙළ භූමිය අභිෂේක කරන තුරුම මේ බිහිෂණ සමය මේ රටේ ක්‍රියාත්මක වුණා. අවුරුදු 29ක් පුරාවට තිබුණු මේ දැවැන්ත බිහිෂණය කෙලවර කරගත්තේ ධාතුසේන රජ වුණාට පස්සේ. දැන් ඔන්න මෙතනදි තමයි ඊටාම පැහැදිලි වෙන්නේ අපට හොඳින් තහවුරු වෙන්නේ මහානාම හාමුදුරුවෝ මේ කුමන්ත්‍රණයේ පිටුපසේ හිටපු මහමුලකරු කියලා. ඒකට හේතුව තමයි ධාතුසේන රජු හැටියට මේ මහ පොළොවට රාජාභිෂේක කරද්දිම මහානාම හාමුදුරුවෝ දකුණු ඉන්දියාවට පැනලා ගියා. මහානාම හාමුදුරුවෝ මොකටද ධාතුසේන මේ රටේ රජ වෙද්දී දකුණු ඉන්දියාවට පැනලා යන්නේ? ද්‍රවිඩ පාලන සමයේ වසර 29ක් පුරාවට ක්‍රියාත්මක වෙද්දී රජෙක් වගේ හිටපු මහානාම හාමුදුරුවෝ මේ රටේ තිබුණු හෙළ අටුවා ටික පාලියට පරිවර්තනය කරනවා කියලා විකෘති කරපු මහානාම හාමුදුරුවෝ සිංහලේ ධාතුසේන රජු රජවීමත් එක්ක දකුණු ඉන්දියාවට පැනලා ගියේයි. තමන්ගේ උපන් බිමට පැනලා ගියේයි. තමන්ගේ ඥාතීන් ඉන්න භූමියට පැනලා ගියේයි ආරක්ෂාව පතා. ඔබ හිතන්න ඔබ මේ ඉතිහාසය පිළිබඳව දන්නේ මොනවද කියලා. අපේ ජාතියට සිද්ධ වෙච්ච ඛේදනීය තත්ත්වයන් පිළිබඳව ඔබට අවබෝධයක් තියෙනවා නම් ඒ අවබෝධය කොයිතරම් ප්‍රමාණයක එකක්ද කියලා ඔබ ආයෙමත් බලන්න. දැන් අපට මේ සියල්ල වෙනස් කර ගැනීමට කාලය. මේ ඉතිහාසය යලි සකස් කළ යුතු කාලය. අපේ දැයේ ඉතිහාසය අපේ දැයේම සුජාත හෙළ බෞද්ධයන් විසින් සමාජය තුල පැල කළ යුතු සමය. අපි ආයෙමත් 369 වලින් හමුවනතුරු අදට සමුගන්නවා ඔබට සුබ දවසක්. මම ගයන් සඳකැලුම් නොහොත් සහස්‍රමුඛ රාවණ. 369